මා හැඩි දැඩි ජව සම්පන්න තරුණ කෙනෙක්. නෑ සිරසේ ගලක් වදිද්දී හැරිලා නම් බලන්නේ. එහි මුනිවරයා අඟුලිමාල පින්වත්නි ඇඟිලි වලටම ඇහැ ගියපු කඩුව අතට ගත්තට පස්සේ බෙල්ලට ගහන්නම ඇහැ ගියපු කෙනා හිත හදාගෙන මහ පොළොවක් තරම් හවිහත්තියව මහ පොළොවටම යොමු කරපු net ඇතිව තමයි උන්වහන්සේ වඩින්නේ. නෑ බලන්නේ හැරිලා අඟුලිමාල. උන්වහන්සේ වඩිනකොට දෙවිවරු දෙපැත්තේ දන ගහගෙන ඉන්නවා කියනවා. හැරිලා බලන්නේ කියනවා. වණෙන් වණේට ගිහිල්ලා හුදකලාවේ වසන නිහඬ මුනිවරයා අඟුලිමාල. ඒ අඟුලිමාල උත්තමයන් වහන්සේ ජීවිතේ පිදුවොත් ඒ අඟුලිමාල උත්තමයන් වහන්සේගේ නම මන්ත්‍රයක්සේ හදවතේ ජප වුණොත් ඒ හිතට නම් නෑ වදින්නේ අදිවුණියා කවදාවත්. එච්චර ඒ නාමේ බලවත්. ඒ මුනිවරයා ගැන හිතන එක එච්චර බලවත්. ඒ අඟුලිමාල මුනිදුන්ගේ ළඟ දන ගහලා නාමේ එච්චර අනුභවන උන්වහන්සේගේ ධාතුන් වහන්සේ නමක් ලැබුණොත් ඒ ධාතුන් වහන්සේට වැන්දොත් මොහොතක් මා කියන්න අතීතේ වෙච්ච දෙයක්. එක්තරා දිව්‍ය රාජයෙකුට කල්පනා වුණා මා අද රහත් මුනිවරයෙකුට වඳින්න ඕන කියලා. නාන්සේ දිව්‍ය ලෝකෙන් චුත වෙලා මුනිවරු ඉන්න වනේ පහළ වුණා. ඒ දෙවියා පින්වත්නි දෙවියා දැක්ක කියනවා මුළු වනේම ඇත්තු ගල් ගැහිලා ඉන්නවා කන්සොලවන්නේ වතුරේ ඉන්න මාළුවෝ පීනන්නේ නැහැ. කුරුල්ලෝ පියඹන්නේ නැහැ. ඒ වනේ එක තැනකට වෙලා ඉන්නවා. සතා සර්පයා එක තැනකට වෙලා ඉන්නවා දරනලාගෙන. සුළඟත් අකමැත්තෙන් හමන්නේ. මේ මොන අම්තිරියක්ද කියලා බලාගෙන ඉන්නකොට අර නිල් වනයේ මැදින් මුනිවරයෙක් ආවා. නිල් පාට පළසකින් උඩට මත වුණ නිල් මැණිකක් වගේ මුනිවරයෙක් ආවා. ඒ උත්තමයා දැක්ක ගමන් ඇඟ වෙවුලන්න ගත්තා. දෙවියන්ගේ ඇඟ වෙවුලනවා. දිව්‍ය රාජවරුන්ගේ පවා ඇඟ වෙවුලනවා ඒ කෙනා දැක්ක ගමන්. කකුල් දෙක පොළොවට ඇලුනා උස්සන්න බෑ. ඊට පස්සේ හිතුණා මට වඳින්න ඕන කියලා හිතනකොට කකුල් දෙක බුරුල් වුණා. මොහොතක් ළඟට ගිහිල්ලා වැන්දා. මුනිවරයා නැවතුණා. වැන්දා. ඒ උත්තමයා සුවපත් වේවා කියන වචනේ පවසල වැඩියා. මෝන දෙසවත් නෑ බැලුවේ. ඒ තමයි අඟුලිමාල මහරහතන් වහන්සේ. අර දිව්‍ය රාජයා වඳිනකොට අඟුලිමාල මහරහතන් වහන්සේට නලල ගෑවිලා මහ පොට ඇඟිල්ලේ. ඒ දිව්‍ය රාජයාට පුළුවන් කියනවා ඒ නලලින් ගහලා හිමාලයේ කුඩු කරන්න නල්ලට දැනෙන්නවත් නැහැ කියනවා. අඟුලිමාල මොනදුන්ගේ මහ පොට ඇඟිලි ස්පර්ශ වුණ නිසා. අපිට කොච්චර මුනිවරු ඉන්නවද? බොහෝ දුක් විඳින මිනිසුන් සිටිනවා. වරදින් නැගී හිටින්න කැමති මිනිසුන් සිටිනවා. දරුවන්ට සෙත්පතා ගනු කැමති මෑණිවරු සිටිනවා. ගුරු ගෞරවය ආසා කරන පින්වතුන් සිටිනවා.
ලෝක සත්වයාට සෙත් පිණිස යහපත පිණිස අංගුලිමාල මහරහතන් වහන්සේගේ සිරිපා වඳින්න ශ්‍රී අංගුලිමාල මහා සෑරජානන් වහන්සේ හදනවා. නිල් මල් හොයාගන්න, සුවඳ සමම් මල් හොයාගන්න, පිච්ච මල් හොයාගන්න, සුවඳ පැතිරෙන අරලිය සොයාගන්න. සීල සුගන්ධයේ කැමැත්තෙන්, වරදින් අත්මිදෙනු කැමැත්තෙන් ඒ සෙම්පතියන් වහන්සේගේ සිරිපාවලට මල් ලිහින්න. සියල්ල අමතක කොට කුසල් සිහි කර කර, පින් සිහි කර කර වරදින් මිදුන මහා මුනිවරයාට, වලාගබින් මිදුන මහා මුනිවරයාට, දුක් වචනේ පා නොකොට දුක් නුවණින් විමසා ගෙවාගත් මුනිවරයාට, වරදින් නැගී හිටින්න කෝටි ගානකට ආශිර්වාද කළ මුනිවරයාට, කල්පයක් පවතින තේජස පවතින මුනිවරයාට, මෛත්‍රී බුද්ධ ශාසනයේද මෛත්‍රී බුදුරජාන් වහන්සේ පවසනු ඇත. පින්වත් මහණෙනි, අතීතයේ ගෞතම බුදුරජාණන් වහන්සේට අංගුලිමාල නම් වූ ශ්‍රාවකෙක් හිටියා කියලා. කල්පයක් රැව් පිළිරැව් දෙන නාමයේ අංගුලිමාල.